කොමුතින් කට්ටියටම මම මේ අද පොඩ්ඩක් වීඩියෝවක් කියන්නේ අනේ වන්දවන් නිකන් රෙකෝඩ් කරන්න පටන් ගත්තා මං අද කරන දේවල් එයා මං බැලුවේ මෙන්න මේ හරියට ඇවිල්ලා පොඩ්ඩක් මං රෙකෝඩ් එක දාගත්තේ ඒක හරිද මම මේ පැත්තට ඇවිල්ලා පොඩ්ඩක් මෙන්න මේව ටේම් කරගන්න පුළුවන්ද කියලා බැලුවේ මේ මෙතන පොඩි වලියක් යනවා මම මේ කවුරු හරි මැරෙනකන් කියලා ඉන්නේ ඒ කියන්නේ දෙගොල්ලෝගෙන් කවුරු හරි මැරෙනකන් කියලා ඉන්නේ එක්කෙනෙක්ව ටේම් කරගන්න මගේ ලෙවලුත් අප්පුනා අපි වේට් එක දාමු. ඉතින් මම ඕගොල්ලන්ට කියන්න දෙයක් තියෙනවා මම ආයේ අලුතෙන් කියන්නේ මේ පටන් ගත්තේ ඒ ගේම් එක. මේ දැන් ටිකකට කලින් තමයි මම අලුතෙන් වර්ල්ඩ් එකක් හදලා ගේම් එක ආයේ පටන් ගත්තේ. මම දැන් ගොඩ වෙලා බලන් හිටියේ ඉවර වෙන්නේ අපි මේ පැත්තට යන් අපිට වෙන කාව හරි ටීම් කරගන්න පුළුවන්ද බලන්න අපි මෙහාට යන්. යාලා නම් දැම්මෝ බෑ මොකද මං ගේම් එක තාම යව පුළුවන් නේද? මෙයාලා ඉන්නවා. ඔයාලා හරි වග්ගාව තිබ්බ යාලා එක්කෙනෙක් බෙරි ටිකක් අරන් ගියා. ඔයා මොනවද අරන් යන්නේ ඉන්නේ? මට යාව ටීම් කරගන්න උන්නේ නැහැ. හරිද මම අරයාගේ පස්සෙන් යනවා යාව ටීම් කරගන්න පුළුවන්ද බලන්න. මෙයා කොහාටද ගියේ? මෙයා නම් ඉන්නවා. බලමු. ටීම් කරගන්න මෙයාගේ පස්සෙන් යන් අපේ අන්තිම ස්ලොට් එකට මොනවා හරි දාගෙන මෙයාගේ පස්සෙන් ගියාම මෙයා ඒක ගන්නවා. උන්න ගන්න යන්නේ. ආන ගන්න නෑ නේද? ගත්තේ නෑ යා ගියා. අරින්නේ අරයට නේද මන් දුන්නේ එක. එයා මේක ගනි අනිවාර්යයෙන්. මන් තව බෙරි ටිකක් දාගත්ත ස්ලොට් එකට හරි එයා 32ක් අරගත්ත මේ ජෝ බෙරි. දැන් තව බෙරි ටිකක් අන්තිම ස්ලොට් එකට දාගෙන මෙයාගේ පස්සෙන් යන්න තියෙන්නේ. ඒතර මෙයා ඒ ටිකත් අරගෙන ගොඩක් කලාවට ටේම් වෙයි. එහා පැත්තට යනවා නේද? අපිත් යන් එහා පැත්තට මෙයාව ටීම් කරගන්න උනොත් හොඳයි නැත්නම් මම ගාව තියු බෙරි ටිකක් ඉවරයි. යා ලෙවල් 4 හැබැයි. කමන්න. මෙයා එයිද? එයිද? හැරලා එන්න. අන්න හරි ටීම් උනා. අපි මෙයාට දාමු හොරා කියලා දාමුනේ. ඔය වෙලද හොරා. ආයෙත් දාමු. ඉතින් මෙයාලා ගොඩක් වෙලාවට කරන්නේ අපේ ගාව තියෙන බඩු හොරකම් කරන එක තමයි අපේ අන්තිම ස්ලොට් එකේ තියෙන හොරකම් කරනවා නැත්තම් එක එක හොරකම් කරනවා අපිට මෙයාව අපේ පිටේ තියන් ගිය හැකි. ඒ කියන්නේ කරගාව ඉතින් ඕගොල්ලෝ එක පෙන්නන්න මේ අපිට මෙයාව අපේ පිටේ තියන් ගිය හැකි. මෙයාව සිංගල් ප්ලේ එකේදී නම් එච්චර වැඩක් නෑ මල්ටි ප්ලේ එකේදී අපේ ප්ලේයර්ස්ලාගේ තියෙන බඩු හොරකම් කරන්න පුළුවන් මෙයාව පාවිච්චි කරලා. තව මෙයාගෙන් පොඩි දෙයක් කර හැකි හාවස්ට් කරන්න පුළුවන්. ඒ හාවස් කරන එක නම් වැඩක් නෑ මෙයාව පාවිච්චි කරලා තේරුමක් නැති වැඩක් ඒක. ඉතින් ඕගොල්ලෝ මෙයාව ටීම් කරන්නේ කොහොමද? මෙයාෙන් කරන වැඩ මොනවද කියලා දැනගත්තා නම් අනිවාර්යෙන් channel එක subscribe කරලා like එකක් දාන්න යන්න. මම මේ බලන්න අන්න හරි. මම මෙයාව බිමින් තියෙන විදිය බැලුවේ. හරි. හරි ඉතින් channel subscribe කරලා like එකක් දාන්න යන්න වීඩියෝ එකට.